කැනඩාව කියන්නේ ලෝකෙ වැඩිපුරම ටැක්ස් ගෙවන රටක්නේ. ඉතින් කැනඩාවේ ගතොත් එහෙම සල්ලි හම්බ කරනකොට ඉන්කම් ටැක්ස් ගෙවනවා. ඊට පස්සේ හම්බ කරපු සල්ලි ගිහිල්ලා වියදම් කරනකොට සේල්ස් ටැක්ස් ගෙවනවා. ඊට පස්සේ ඔය සල්ලි ඉන්වෙස්ට් කරාම කැපිටල් ගේන් ටැක්ස් ගෙවනවා. ඊට පස්සේ මැරුණොත් මැරෙන්න වෙනවනේ. ඊට පස්සේ ඩෙත් ටැක්ස් එක ප්‍රොබේට් ටැක්ස් ගෙවනවා. ඒ විදිහට ලොකු ටැක්ස් ප්‍රමාණයක් ගෙවන රටක්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය ඉන්කම් එකක් ගත්තොත් එහෙම මිනිමම් ඉන්කම් ටැක්ස් එක 25% විතර ගෙවනවා කියන්නකො. ඒ කියන්නේ තමන්ගේ කාලයෙන් 25% ටැක්ස් වලට යනවා කියන එකනේ. අවුරුද්දෙන් 25% කියන්නේ මාස කීයක්ද? මාස 3ක්. නමුත් කැනඩාවේ සල්ලි ඉන්වෙස්ට් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් මොනවද තියෙන ක්‍රම ටැක්ස් ගෙවන්න නැතුව. එතකොට කවුරුත් දන්න දෙන ටැක්ස් ෆ්‍රී සේවිංස් account එක කියන එක. ඒකේ ඉන්වෙස්ට් කරලා සල්ලි ටික ග්‍රෝ කරොත් එහෙම ඒ growth එක ටැක්ස් ගෙවන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් තමයි life insurance. ඒ life insurance proceeds වලටත් කැනඩාවේ ටැක්ස් ගහන්නේ නැහැ. එතකොට තව එකක් තමයි හිතමුකෝ ලොටරි එකක් දෙන්න කියලා. ඒ ලොටරි විනර්ස්ටරත් කැනඩාවේ ටැක්ස් කරන්නේ නැහැ. තව ඉම්පෝර්ට් දෙයක් තියෙනවා. ඒ තමයි රියල් එස්ටේට්. තමන් ගෙදරක් අරගෙන තමන් ඒ ගෙදර ජීවත් වෙනවා. ඒකට ප්‍රයිමරි රෙසිඩන්ස් කියලා කියනවා. තමන් ජීවත් වෙච්ච ගෙදරේ ඒ growth එකට අපි තුන් $500,000 වලට අරන් $1 million විකුණුවා කියලා ඒ සල්ලි වලට ඒ growth එකට කැනඩාවේ ටැක්ස් කරන්නේ නැහැ. ඒ කියන්නේ කැපිටල් ගේන් එක තිබ්බට කැපිටල් ගේන් ටැක්ස් කරන්නේ තමන්ගේ ප්‍රයිමරි රෙසිඩන්ට් එකට තමන් ජීවත් වෙන ගෙදරට. ඉතින් මම හිතන්නේ ඒක තමයි තියෙන පහසුම විදිහ වෙල්ත් එකක් බිල් කරන්න කැනඩාවේ ටැක්ස් ගෙවන්න නැතුව. මොකද නැත්නම් හැම අවස්ථාවකම ටැක්ස් ගෙවනවනේ. ඉතින් තමන්ගේ ඕන් ප්‍රොපර්ටි තමන් ජීවත් වෙන ප්‍රොපර්ටි එකට කැනඩාවේ ටැක්ස් ගෙවන්නේ නැහැ. ඒක ඔපචුනිටි එකක් කෙනෙකුට වෙල්ත් එකක් බිල් කරන්න.